අපි කලින් වීඩියෝ එකේදී බ්ලොක්චේන් එක බ්ලොක් එකක තියෙන ප්‍රධාන කොටස් මොනවද කියන එක සහ ඒ වගේ වැදගත්කම් මොනවද කියලා කතා කරා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මේ විදිහට නිර්මාණය වෙන බ්ලොක් එකක් කොහොමද බ්ලොක්චේන් නෙට්වර්ක් එකට ඇතුළත් වෙන්නේ සහ ඒ බ්ලොක් එකේ විස්තර ටික ලෙජර් එකට ඇතුළත් වෙන්නේ කොහොමද කියන කාරණාව ගැන. මුලින්ම අපි බලමු කොහොමද අලුතෙන්ම බ්ලොක් එකක් නිර්මාණය වෙන්නේ කියලා. ඒ කියන්නේ මොකක් හරි බ්ලොක් එකක් පටන් ගන්න අවස්ථාවක් සහ ඒ බ්ලොක් එක ඉවර වෙන අවස්ථාවක් තියෙන්න එපේ. මෙන්න මේ අවස්ථාවන් දෙක තීරණය වෙන්නේ කොහොමද කියලා. හරි. මේ ක්‍රියාවලිය වෙන්නේ මේ විදිහට. සාමාන්‍යයෙන් බ්ලොක් එකක් පවතින වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ මේ දැන් බ්ලොක් එකක් පටන් ගත්තොත් මේ බ්ලොක් එක ඉවර වෙන්න ඕනේ තව විනාඩියකින් එහෙම නැත්නම් විනාඩි 2කින් විනාඩි 5කින් අන්න ඒ වගේ එක බ්ලොක් එකක් පටන් ගත්තට පස්සේ ඒ බ්ලොක් එක ඉවර වෙන්න ඕන වෙලාවක් තියෙනවා. සාමාන්‍යයෙන් බිට්කොයින් නෙට්වර්ක් එකේදී එක බ්ලොක් එකක් විනාඩි 10ක කාලයක් තමයි පවතින්නේ. හැබැයි මෙන්න මේ විනාඩි 10 කාලය වැඩි හෝ අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ විනාඩි 10ක කාලය ඇවරේජ් එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඕනම බ්ලොක්චේන් එක මේ වගේ දීලා තියෙන වෙලාව හරියටම වැඩ කරන්නේ නැහැ. ඒක රඳා පවතිනවා ඒ බ්ලොක්චේන් එකේ එක බ්ලොක් එකක් ලෙජ් එකට ඇතුළත් කරන්න ගත වෙන කාලෙත් එක්ක. හරි. උදාහරණයකට අපි මෙන්න මේ වගේ ක්‍රියාවලියක් ගැන හිතමු. මේ තියෙන්නේ එක බ්ලොක් එකක්. ඉතින් මේ බ්ලොක් එකට විනාඩි කිහිපයක දත්ත ඇතුළත් කරලා ඉවර වෙලා මෙන්න මේ බ්ලොක් එක යවනවා මේ බ්ලොක් එකට අදාළ හෑෂ් එක ජෙනරේට් කරන තැනට. ඉතින් මෙන්න මේ බ්ලොක් එකකට අදාළ හෑෂ් එක ජෙනරේට් කරන ක්‍රියාවලිය. ඒ කියන්නේ nonce කියන අංකය පාවිච්චි කරලා තමයි මේ බ්ලොක් එකකට අදාළ හෑෂ් එක ජෙනරේට් කරන්න කියලා මම කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා. ඉතින් මෙන්න මේ nonce කියන අංකයට අදාළව කලින් දීලා තියෙන කන්ඩිෂන් වලටත් ගැලපෙන විදිහට මේ බ්ලොක් එකකට හෑෂ් එකක් ජෙනරේට් කරන එකට බිට්කොයින් නෙට්වර්ක් එකේදී කියනවා බිට් මයිනින් කියලා. ඒ කියන්නේ බිට් මයිනර්ස්ලා කියලා කියන්නේ මෙන්න මේ විදිහට හෑෂ් එකක් ජෙනරේට් කරලා දෙන ක්‍රියාවලියට උදව් කරන්න වෙනම කම්පියුටර්ස් තියාගෙන ඉන්න කට්ටියට. හරි. ඉතින් මෙන්න මේ විදිහට බ්ලොක් එක මේ බිට් මයිනර්ස්ලා ගාවට ඇවිල්ලා තමා හෑෂ් එකක් ජෙනරේට් කරලා ඒ අදාළ හෑෂ් එකත් එක්ක බ්ලොක් එකේ තියෙන ඔක්කොම තොරතුරු ටික නෙට්වර්ක් එකට දෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ බ්ලොක් එකක් නෙට්වර්ක් එකට දෙන්න කලින් අපි මෙතෙන්ට තව බ්ලොක් එකක තොරතුරු ගෙනත් දැම්මොත් මෙන්න මෙතන බ්ලොක් ගොඩ ගැහෙනවා. ඉතින් එහෙම ගොඩ ගැහුනොත් මේ ක්‍රියාවලිය හරියට කරගෙන යන්න බෑ. හරි. එතකොට බ්ලොක් එකකට හෑෂ් එකක් ජෙනරේට් කරන්න යන වෙලාව වැඩි වෙනවා නම් අන්න ඒ වෙලාවට බ්ලොක් එකක් පවතින වෙලාවත් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මීට කලින් බ්ලොක් එකේ හෑෂ් එක සහ ඒකට අදාළ විස්තර ටික එළියට දෙනකන් මේ අවස්ථාවේ පවතින බ්ලොක් එක ඔය සිද්ධ වෙන ගනුදෙනු වල විස්තර ටික දාගන්න තියාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට මේ බ්ලොක් එක තියාගෙන ඉන්නකින් බලාපොරොත්තු වෙන්නේ මෙතන හෑෂ් එක ජෙනරේට් කරන ක්‍රියාවලියට පොඩි වෙලාවක් අරන් දෙන එක. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී බ්ලොක් එකක තියෙන විනාඩි 10 කාලය විනාඩි 11 විනාඩි 12 වගේ වෙලාවකට වැඩි වෙන්න පුළුවන්. ඊළඟ දේ තමා දැන් හිතන්න මේ බ්ලොක් එකකට හෑෂ් එකක් ජෙනරේට් කරන්න විනාඩියකටත් වඩා අඩු කාලයක්. එහෙම නැත්නම් විනාඩි 10කට වඩා ගොඩක් අඩු කාලයක් යනවා කියලා. හරි. මෙන්න මේ වගේ වෙලාවකට මේ බ්ලොක් එකක් විනාඩි 10කට අඩු කාලයකදී එළියට දෙන්නත් පුළුවන්. හරි. ඊළඟට මෙන්න මේ විදිහට එන බ්ලොක් එකක් බ්ලොක්චේන් නෙට්වර්ක් එකට මුදා හරිනවා. ඉතින් බ්ලොක්චේන් නෙට්වර්ක් එකට මේක මුදා හැරපුවාම බ්ලොක්චේන් නෙට්වර්ක් එකේ තියෙන ලෙජර් එකට මේ බ්ලොක් එක ඇතුළත් කරගන්නවා. හැබැයි ආවට ගියාට මේ බ්ලොක් එකක් බ්ලොක්චේන් නෙට්වර්ක් එකේ තියෙන ලෙජර් එකට නම් ඇතුළත් කරගන්නේ නැහැ. එහෙම ඇතුළත් කරගන්න කලින් මේ බ්ලොක් එක වැලිඩ් බ්ලොක් එකක්ද එහෙම නැත්නම් මේක අපිට පිළිගන්න පුළුවන් බ්ලොක් එකක්ද නැද්ද කියලා ලෙජර් එක හරහා චෙක් කරලා බලනවා. හරි. ඒ ක්‍රියාවලිය කියන්න කලින් මම බ්ලොක්චේන් නෙට්වර්ක් එක මොන වගේද කියලා කියන්නම්. බ්ලොක්චේන් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ ඩීසෙන්ට්‍රලයිස් ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එකක්. ඉතින් මේ ගැන ඉගෙන ගන්න කලින් ඔයා නොඩ් එකක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. නෙට්වර්ක් වලදී නොඩ් එකක් කියලා කියන්නේ දත්ත ලබා ගන්න පුළුවන්, දත්ත ලබා දෙන්න පුළුවන් සහ Tamanට ලැබෙන දත්ත හරවලා යවන්න පුළුවන් උපකරණයකට. එහෙම නැත්නම් data receive කරන්න පුළුවන්, data send කරන්න පුළුවන්, data forward කරන්න පුළුවන් device එකකට තමයි
නොඩ් එකක් කියලා කියන්නේ. ඉතින් මේ බ්ලොක්චේන් නෙට්වර්ක් එකේ තියෙනවා නොඩ් වර්ග දෙකක්. එක නොඩ් එකක් තමයි ෆුල් නොඩ් එක කියන්නේ. අනිත් නොඩ් එක තමයි ලයිට් නොඩ් එකක් කියලා කියන්නේ. මේ ෆුල් නොඩ් එකක් කියලා කියන්නේ සර්වර් එකක් එහෙම නැත්නම් PC එකක් වගේ දෙයක්. එතකොට මේ ලයිට් නොඩ් එකක් කියලා කියන්නේ ෆෝන් එකක් එහෙම නැත්නම් මොකක් හරි බ්‍රවුසර් එකක තියෙන වොලට් එකක් වෙන්න පුළුවන්. වොලට් එකක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වොලට් එකක් නෙවෙයි. අපි මුලින්ම කිව්වනේ මේ බ්ලොක්චේන් නෙට්වර්ක් එකේ මුලින්ම ඉදිරිපත් කරන්නේ මුදල් ගනුදෙනු කරන්න කියලා. ඉතින් මුදල් ගනුදෙනු කරද්දී සාමාන්‍යයෙන් අපි අපේ මුදල් දාගෙන ඉන්නේ පර්ස් එක්කනේ. ඒ කියන්නේ වොලට් එක. ඉතින් අන්න ඒකෙ හින්දා මේ ඩිජිටල් විදිහට පවතින මුදල් දාගෙන තියාගන්න පුළුවන් විදිහේ ඩිජිටල් වොලට් එකක් හැදුවා. මෙන්න මේ වොලට් එක ගැන තමයි මෙතෙන්දි කියන්නේ. ඉතින් මෙන්න මේ ඩිජිටල් වොලට් එක ඩිජිටල් ඔබ්ජෙක්ට් එකක් තියෙන ඕනම ආකාරයකින් පවතින්න පුළුවන්. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ ෆෝන් එකේ තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පෙන් එක උනත් දාලා අපිට මේ වොලට් එකක් තියාගෙන ඉන්න පුළුවන්. මේ තියෙන්නේ ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එකක්. ඉතින් මේ ඉන්නේ නෙට්වර්ක් එකේ ඉන්න යූසර්ස්ලා. ඉතින් මේ තියෙන්නේ යූසර්ස්ලා ගාව තියෙන ඩිවයිස් ටික. එහෙම නැත්නම් අපිට මේවට කියන්න පුළුවන් නොඩ් කියලා. ඉතින් මේව ගොඩක් වෙලාවට ෆෝන් එකක් එහෙම නැත්නම් තමන්ගේ ලැප්ටොප් එක වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ස්ටෝරේජ් එකත් සර්වර් එකට සාපේක්ෂව ගොඩක් අඩුයි. මේ තියෙන්නේ ඩීසෙන්ට්‍රලයිස් නෙට්වර්ක් එක තියෙනවා වගේ සර්වර්ස් ටිකක්. දැන් මෙතන ඩිස්ට්‍රිබියුටඩ් නෙට්වර්ක් එක වගේ හැම කෙනා ගාවටම දත්ත ගලාගෙනත් යනවා. ඩීසෙන්ට්‍රලයිස් නෙට්වර්ක් එකක් වගේ සර්වර්සුත් තියෙනවා. ඉතින් මේ යූසර්ස්ලා ගාව තියාගන්න බැරි දත්තත් සර්වර් වල තියාගන්න පුළුවන්. මේ සර්වර් එකක් ෆුල් නොඩ් එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ බ්ලොක් එකේම තියෙන සම්පූර්ණම data ටික මේ ෆුල් නොඩ් එක එහෙම නැත්නම් සර්වර් එක සඳහන් කරලා තියාගන්න පුළුවන්. එතකොට මේ මේ ලයිට් නොඩ් එක එහෙම නැත්නම් යූසර් කෙනෙක් ගාව තියෙන ෆෝන් එක ඩිජිටල් වොලට් එක මේ බ්ලොක් එකකට අදාළව තියෙන හෙඩර් එක විතරක්. එහෙම නැත්නම් මේ බ්ලොක් චේන් එකේ තියෙන තොරතුරු ටික ඇත්ත කියලා ඔප්පු කරන්න පුළුවන් data ටික විතරක් ලයිට් නොඩ් එක ඇතුළත් කරලා තියාගන්නවා. හරි. ඉතින් මෙන්න මේ වගේ නෙට්වර්ක් එකකට තමා මේ මයිනර්ස්ලා සම්පූර්ණ කරපු බ්ලොක් එක මුදා හරින්නේ. ඉතින් මෙන්න මේ සම්පූර්ණ වෙච්ච බ්ලොක් එකේ හැම විස්තරයක්ම තියෙනවානේ. ඉතින් මේ බ්ලොක් එක මෙන්න මේ නෙට්වර්ක් එකට ඇතුළත් වුණාට පස්සේ මේ නෙට්වර්ක් එක ඇතුලේ තියෙන ලෙජර් එක එහෙම නැත්නම් මේ ෆුල් නෝඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලයිට් නෝඩ් එකක් වෙන්නත් පුළුවන්. මේ නෝඩ් වල තියෙන ලෙජර් එකට මේ අලුත් බ්ලොක් එක එනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ අලුතෙන් බ්ලොක් එකක් ආපුවම මුලින්ම චෙක් කරලා බලනවා මෙන්න මේ අලුතෙන් ආපු බ්ලොක් එක මේ ලෙජර් එකට ඇතුළත් කරගන්න පුළුවන්ද බැයිද කියලා. ඉතින් අන්න ඒ වෙලාවට සාමාන්‍යයෙන් චෙක් කරනවා අලුතෙන් ආපු බ්ලොක් එකේ ස්ට්‍රක්චර් එක ලෙජර් එකේ තියෙන බ්ලොක් ස්ට්‍රක්චර් එකට ගැලපෙනවද කියලා. ඊළඟට ප්‍රීවියස් බ්ලොක් රෙෆරන්ස් එක. එහෙමත් නැත්නම් මේ කලින් බ්ලොක් එකේ තිබ්බ හෑෂ් එක මේ දැන් ආපු බ්ලොක් එකේ තියෙන හෑෂ් එකට ඇතුළත් කරලා තියෙන්නේ ඒවා ගැලපෙනවද නැද්ද කියලා බලනවා. ඊළඟට ඇවරේජ් එකක් විදිහට කලින් බ්ලොක් එක හදන්න ගත වෙච්ච කාලෙට සමාන කාලයක්ද මේ බ්ලොක් එකට ගිහින් තියෙන්නේ කියලාත් බලනවා. ඒ කියන්නේ කලින් බ්ලොක් එක හදලා තියෙන ටයිම් එක විනාඩි 10ක් කියලා හිතන්නකෝ. එතකොට මේ බ්ලොක් එක හදලා තියෙන ටයිම් එක ඒ කිට්ටු වෙලාවක් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ බ්ලොක් එකට පැය ගාණක කාලයක් ගිහින් තිබ්බොත් එහෙම මේ බ්ලොක් එක වැලිඩ් බ්ලොක් එකක් විදිහට පිළිගන්නේ නැහැ. ඊට පස්සේ බලනවා ට්‍රාන්සැක්ෂන් ඩේටා ටික. ඉතින් මේකේ තියෙන ට්‍රාන්සැක්ෂන් ඩේටා ටිකත් මේ බ්ලොක් චේන් එකේ එහෙම නැත්නම් මේ ලෙජර් එකේ තියෙන ට්‍රාන්සැක්ෂන් ඩේටාවත් එක්ක ගැලපෙනවද නැද්ද මේවා පිළිගන්න පුළුවන්ද බැයිද කියලා බලනවා. ඉතින් මේ ටික ඇතුළුව තවත් කාරණා තියෙනවා මෙතෙන්දි සලකලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට සලකලා බලන හැම කාරණාවක්ම හරි ගියොත් විතරක් මෙන්න මේ බ්ලොක් එක වැලිඩ් බ්ලොක් එකක් විදිහට බ්ලොක් චේන් එකේ ලෙජර් එකට ඇතුළත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි බ්ලොක් චේන් එකේ තියෙන ලෙජර් එකට අලුතෙන් බ්ලොක් එකක් එකතු වෙන්නේ. අපි ආයෙම පාරක් මේ සම්පූර්ණ ක්‍රියාවලියම මුලින් ඉඳලා බලමු. මුලින්ම එක බ්ලොක් එකක් ඉවරුනාට පස්සේ අලුතෙන් බ්ලොක් එකක් පටන් ගන්නවා. මේ පටන් ගන්න බ්ලොක් එකේ බ්ලොක් නම්බර් එක, කලින් බ්ලොක් එකේ හෑෂ් එක, ට්‍රාන්සැක්ෂන් ඩේටා
කියන දත්ත ඇතුළත් කරලා ඉවර වෙලා මේ බ්ලොක් එක මයිනස් ලගාවට යවනවා මේ බ්ලොක් එකට ගැලපෙන හෑෂ් එක ජෙනරේට් කරන්න. ඉතින් මේ නන්ස් කියන අංකේ සැරින් සැරේට වෙනස් කරලා මේකට ගැලපෙන හෑෂ් එකක් නිර්මාණය කරනවා. ඊට පස්සේ මයිනස්ලා මේ සම්පූර්ණ වුණ බ්ලොක් එක බ්ලොක් චේන් නෙට්වර්ක් එකට ඇතුළත් කරනවා. ඉතින් මේ බ්ලොක් එක බ්ලොක් චේන් නෙට්වර්ක් එකට ඇතුළත් වුණාට පස්සේ බ්ලොක් චේන් නෙට්වර්ක් එකේ තියෙන ලෙජර් එක චෙක් කරලා බලනවා තමන් ගාව තියෙන දත්තවලට ගැලපෙන දත්තද මෙන්න මේ බ්ලොක් එකේ තියෙන්නේ. එතකොට මේ බ්ලොක් එක ලෙජර් එකට ඇතුළත් කරගන්න පුළුවන් බ්ලොක් එකක්ද බැරි බ්ලොක් එකක්ද කියලා. ඉතින් මෙන්න මේ බ්ලොක් එක ලෙජර් එකට ඇතුළත් කරගන්න පුළුවන් නම් ලෙජර් එකට මේ බ්ලොක් එකේ තියෙන දත්ත ටික ඇතුළත් කරගන්නවා. එහෙම ඇතුළත් කරන්න බැරි එකක් නම් මෙන්න මේ බ්ලොක් එක වැලිඩ් බ්ලොක් එකක් නෙවෙයි කියලා අයින් කරලා දානවා. හරි. දැන් මෙතෙන්දී අපිට තවත් වැදගත් වෙන කාරණාවක් තියෙනවා. ඉතින් මේ බ්ලොක් චේන් නෙට්වර්ක් එකේ තියෙන තොරතුරු වෙනස් කරන්න බෑ. එහෙම නැත්නම් වෙනස් කරන්න අමාරුයි කියලා කියන්නේ ඇයි? හරි. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. මේ ඉන්නේ යූසර්ස්ලා 10 දෙනෙක්. මේ යූසර්ස්ලා 10 දෙනාම එක බ්ලොක් චේන් නෙට්වර්ක් එකක ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට ඒ ඉන්න නෙට්වර්ක් එකේම තියෙන සර්වර්ස් 3ක් තමයි මේ තියෙන්නේ. හරි. දැන් අලුතෙන් බ්ලොක් එකක් මේ නෙට්වර්ක් එකට ආපුවම මෙන්න මේ විදිහට මේ හැම කෙනා ගාවම ලෙජර්ස් වල මෙන්න මේ බ්ලොක් එකේ විස්තර ටික අප්ඩේට් වෙනවා. එහෙම නැත්නම් යාවත් කාලීන වෙනවා. දැන් කෙනෙක්ට උවමනා වෙනවා මෙන්න මේ බ්ලොක් එකට බ්ලොක් කීපයක් කලින් තියෙන බ්ලොක් එකේ මොනවා හරි විස්තර ටිකක් වෙනස් කරන්න. ඉතින් එයා තමන් ගාව තියෙන ලෙජර් එකේ ඒ බ්ලොක් එක හොයාගෙන ඒ බ්ලොක් එකේ තමන්ට අදාළව තියෙන ගනුදෙනුවේ දත්ත ටික වෙනස් කරනවා. ඉතින් එතකොට තමන්ට අදාළව තිබ්බ ගනුදෙනුවේ හෑෂ් එක, ඒ කියන්නේ මේ බ්ලොක් එකේ බ්ලොක් ඩේටා වල තිබ්බ හෑෂ් එක වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ට්‍රාන්සැක්ෂන් ඩේටා වල තියෙන දත්තයක් වෙනස් කරපුවාම මේ බ්ලොක් එකේ තියෙන දත්ත වෙනස් වෙනවා. ඉතින් මේ බ්ලොක් එකට කලින් ජෙනරේට් වුණ හෑෂ් එක අපි පැත්තකින් තියාගෙන මේ බ්ලොක් එකට ආපහු හෑෂ් එකක් ජෙනරේට් කරලා බැලුවොත් මේ පරණ හෑෂ් එකයි අලුත් හෑෂ් එකයි ගැලපෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ හේතුව හින්දා අපිට සිද්ධ වෙනවා මෙන්න මේ බ්ලොක් එකට ගැලපෙන අලුත් හෑෂ් එකක් නිර්මාණය කරන්න. ඉතින් මෙන්න මේ විදිහට අලුතෙන් හෑෂ් එකක් නිර්මාණය කරද්දී මෙන්න මේ නන්ස් කියන අංකෙයි මේ බ්ලොක් එකේ හෑෂ් එකයි ආපහු වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ බ්ලොක් එක වෙනස් කරා කියමුකෝ. හරි. දැන් ආයෙ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ බ්ලොක් එකේ තිබ්බ හෑෂ් එක අපි ඊළඟ බ්ලොක් එකේ හෙඩර් එකට ගිහින් දාලා තියාගන්නවා. ඉතින් අපිට ඒ හේතුව හින්දා ඊළඟ බ්ලොක් එකත් වෙනස් කරන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ බ්ලොක් චේන් එකේ බ්ලොක් ටික ඔක්කොම අපිට වෙනස් කරගෙන යන්න වෙනවා. ඒකට හේතුව තමයි මේ ප්‍රීවියස් හෑෂ් එක හැම බ්ලොක් එකකටම ඇතුළත් කරලා තියෙන එක. ඉතින් මෙන්න මේ විදිහට තමන් ගාව තියෙන ලෙජර් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා කියමුකෝ. හරි. ඊට පස්සේ අපි ආපහු මේ නෙට්වර්ක් එක දිහා බැලුවොත් තමන් ගාව ලෙජර් එකේ විතරයි මෙන්න මේ බොරු තොරතුරු ටික තියෙන්නේ. ඉතින් මෙන්න මේ තමන් ඇතුළත් කරපු බොරු තොරතුරු ඇත්ත කියලා ඔප්පු කරන්න නම් තමන්ට සිද්ධ වෙනවා මෙන්න මේ නෙට්වර්ක් එකේ තියෙන ලෙජර්ස් 150කට වඩා වෙනස් කරන්න. එහෙම නැත්නම් මේ නෙට්වර්ක් එකේ ඉන්න යූසර්ස් ලගේ ඩිවයිස් වල තියෙන ලෙජර්ස් 150කට වඩා වැඩි ප්‍රතිශතයක් වෙනස් කරන්න. ඉතින් ඇත්තම නෙට්වර්ක් එක ඉන්න යූසර්ස්ලා ගන්න ගොඩක් වැඩිනේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය කරන්න ගොඩක් අමාරුයි. ඒ විතරක් නෙවෙයි මේක කරන්න ගොඩක් ලොකු ප්‍රොසෙසින් පවර් එකකුත් ඕනේ. ඉතින් මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි කවුරු හරි කෙනෙක් මෙන්න මේ විදිහට බ්ලොක් එකක තියෙන දත්ත වෙනස් කරලා ඉදිරියට මේ විදිහට බ්ලොක් එකෙන් බ්ලොක් එකට හැම බ්ලොක් එකක්ම වෙනස් කරගෙන ඉස්සරහට ආවා කියලා හිතන්නකෝ. ඒ ආවත් එයාට සිද්ධ වෙනවා මේ බ්ලොක් චේන් නෙට්වර්ක් එකේ බ්ලොක් නිර්මාණය වෙන වේගයට වඩා වේගකින් තමන් වෙනස් කරපු බ්ලොක් එකේ ඉඳලා ඉස්සරහට බ්ලොක් ටික වෙනස් කරගෙන එන්න. ඉතින් මෙන්න මේ හේතුව හින්දා තමයි බ්ලොක් චේන් එකේ තියෙන දත්ත වෙනස් කරන්න ගොඩක් අමාරුයි කියන්නේ. ඊළඟ කාරණාව තමයි මේ නෙට්වර්ක් එකේ ඉන්න යූසර්ස්ලාගේ ඩිවයිස් වල තියෙන ලෙජර්ස් වල දත්තත් වෙනස් කරන්න වෙනවා. ඒ කියන්නේ මේ නෙට්වර්ක් එකේ ඉන්න අයගෙන් 150කට වඩා වැඩි ප්‍රමාණයකගේ ඩිවයිස් වල තියෙන ලෙජර්ස් උත් වෙනස් කරන්න වෙනවා.
මේ වීඩියෝ සීරීස් එක ඉවර වෙනකම් ඔයා හරියට බැලුවා නම් දැන් ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා බ්ලොක්චේන් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. අපි ඊළඟට එන වීඩියෝ වලදී කතා කරන්නේ මෙන්න මේ බ්ලොක්චේන් තාක්ෂණය පාවිච්චි කරලා කොහොමද අපේම නිර්මාණයක් කරන්න කියලා. එහෙම නැත්නම් ඩිසෙන්ට්‍රලයිස් ඇප්ලිකේෂන් එක නිර්මාණය කරගන්නේ කොහොමද කියලා.